that? Do you hear that? Do you hear that? Hello, welcome back to Tian Video Family. ඉතින් ඔන්න අද ඔයගොල්ලන් එක්කන් යන්නේ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් පෙන්වන්නයි. ඉතින් ඔන්න අපි මේ යන්නේ ජංගල් ක්ලෑම්පින් එකකට. ඉතින් අපි මේ යන්නේ කුරුවිට. ඉතින් ඔයාලා මතක දිගටම එකතු වෙලා ඉන්නකෝ අපි මේ කොහෙද ගියේ කියලා පෙන්වන්න. ඔන්න මේ තමයි අපි ගිය තැන. සුදාගල ජංගල් ක්ලෑම්පින්. ඉතින් අපිත් එක්ක ඔහොම උඩට යන්කෝ බලන්න. ඉතින් මම මේකදී ඔරිජිනල් වීඩියෝ එකේ සවුන්ඩ්ස්ම එහෙමම අප්ලෝඩ් කරනවා. මොකද ඔයාලට මේ පරිසරයේ ලස්සන ශබ්දය අහන්න පුළුවන්. So high, feet on the ground, but I still get by. The rules were made for someone else to try, but not me, not me. They said slow down, son, take your time, but I was born running every stop sign. Sky is the limit, no chance to hold. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ග්ලැම්පින් සයිට් එකට ආවේ. ඉතින් මේ තියෙන යාළගේ එතන කබානස් 4ක් තියෙනවා. මේ වලට පෙන්නේ කබානස් ටික. එතකම පහලින් මෙහෙම ඇලපාරක් තියෙනවා. එතන තමයි එතන අපිට නාන්න පුළුවන්. ඉතින් අපි උඩට නගිද්දි ඇත්තටම හරි බයෙන් ආවේ. මොකද සමහර වෙලාවට ඒ ගල් පොඩ්ඩක් ලෙස්සනවා. ඒත් එක්කම නිකන් අපිට අපේ සමහර කට්ටිය නම් කුඩැල්ල කෑවා. ඉතින් අපි කුඩැල්ලොත් ඉඳ බය තමයි නැග්ගේ උඩට. ඉතින් මේ පහළ ලස්සනට පේන හැටි ඉතින් එතන ගල් එක්ක හරිම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ කබානක ඇතුළ. ඉතින් මම ලොකු වීඩියෝ එකක් අරගත්තේ නැහැ. මේ තියෙන්නේ එයාලා ටී කොෆි හදාගන්න තැන් තියලා තිබ්බ ඔයාලට පේනව නේද අපේ ඩියානු බබා එයාගේ දේපල ටික අතට ටේබල් එක උඩින් තියලා තියෙන හැටි. ඉතින් එයා ගෙනියන ටොයිස් ටික එයා ලස්සනට තියලා තියෙනවා. ඉතින් අපිට මෙතන වතුර උණු කරගන්න පුළුවන්. මෙතන ටවල්ස් තියලා තියෙනවා. එතකොට මෙතන තියෙනවා මෙතන තමා මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ බෙඩ් එක. ඉතින් ලොකු බෙඩ් එකක් තියෙනවා. ඉතින් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම. රූම් එක ගත්තොත් හරිම ලස්සනයි. ඇත්තටම හරි වෙනස්. මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ෆස්ට් ටයිම් තමයි මම විඳින්නේ. ඉතින් ඊට පස්සේ අපි ගියා මේ මෙතන නාන්න පුළුවන්. අපි චුට්ටක් පහළට ගියා මේ තැන බලන්න. ඉතින් අපි ඇඳුම් චේන්ජ් කරගෙන මෙතෙන්ට නාන්න තමයි ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන් මේ තැන ගැන කියනවා නම් මේ තැන හරිම ලස්සනයි. නේචර් එකට ආදරය කරන ඔයාලා අනිවාර්යෙන් යන්න ඕනේ තැනක්. ඉතින් මෙතන කපානස් වගේම වෙනම රූම්ස් උත් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එයාලව කන්ටැක්ට් කරගෙන ඔයාලට ගැලපෙන විදිහට තෝරගන්න. ඉතින් මේ තියෙන්නේ අර මං කිව්ව නැචරල් පූල් එක. ඉතින් මේකේ තමයි ඔය ඔන්න ඔයාලා අහගන්නකො මේකේ කට්ටිය කොහොමද නාන්න කියලා. මඩ වෙලා යන්නද යන්නේ. කුචි. නේ කුචි. ඔය ඉඳ වර අම්පු. වත් ඒක බලන්න. ඉන්නේ ගාව හින්දා. තමයි පුතත් බහින්නේ. අඩඩි කකුල ගන්නේ. එහෙම නෙමෙයි කකුල තියන්න ඩඩි ගා. ඔමින් ඔමින්. තියන්න කකුල ඩඩි ගා. අර ඉන්නවා ෆිෂ් කැරේ.
ඉතින් ඒ පහළ වතුර ඇත්තරම ගොඩාක් සීතලයි. මේ ඔයාලට පේන්නේ හවස් වෙද්දී අපි හිටපු තැන පේන විදිය ලයිට්ස් දාලා හරිම ලස්සනයි. ඒත් විශේෂයෙන් කියන්න ඕනේ මෙයාලගේ කෑම හරිම රසයි. ඉතින් එයාලා අපිට ඕන විදිහට ඇරේන්ජ් කරලා දෙනවා. ඉතින් ඔන්න නාලා කරලා අපි රෑ වෙලා අපේ බාබකියු පාටි එක පටන් ගත්තා. ඉතින් මේ ඔයාලට පේන්නේ ඩියාන් බබා අපිත් එක්ක ගියේ බබාලත් එක්ක කැරම් ප්ලේ කරනවා. ඉතින් එයාලා අපිට ඒ ෆැසිලිටි එකක් දීලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් කැමති ගේම් එකක් කරන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙන්න මේකත් සුන්දර මතකයක් හින්දා මම මේ විදිහට ඒක අප්ලෝඩ් කරනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ පහුවෙනිදා උදේ. ඉතින් අපි හිතුවා අපේ ටී එකත් හදාගෙන චුට්ටක් එළියට ඇවිල්ලා නේචර් එකේ ලස්සන බලන ගමන් අපේ ටී එක එන්ජොයි කරන්න. ඉතින් ওই විදිහට තමයි ලස්සන දවස් දෙකක් ලස්සන මතක පිරුණ දවස් දෙකක් ගෙවුනේ. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපිව subscribe කරන්න. ඉතින් වීඩියෝ එක ලස්සනයි නම් අනිවාර්යෙන් like කරන්න, comment එකක් දාන්න.